නාකි වෙලත් තව අල්ලාගත්ත දේපොළ පෙට්ටගම් වහපු අගුල් දාපු දොරවල් ඔවුන්ට සිහි වෙනවා මෙහෙ ඉන්නකොට. එහිඳ ඒකට පයින්නවා. අනිත් කාරණේ තමයි පහුවදාට වැඩට යන්න ඉන්න දූවරුන්ට ලේලිලාට පැටව් දාලා යන්න ඕනේ මෙවුන්දලා ගාව. එහිඳ ඒ තුන්වෙනි පරම්පරාවේ ආරක්ෂකයෝ හැටියට සීලය මගදින් බිඳගෙන මෙවුන්දලා පයින්නවා තණ්හාවට රැක ගන්න අර පෞල් සංස්ථාව නැමැති කූඩුව. කවදාද අතාරින්න පුළුවන් වෙන දවස? සිල් ගන්න භාවනා කරන්න මේ කෙලෙස් බර ලෝකේ කවද්ද අතාර ගන්න පුළුවන් දවස? කොළු කාලේ ඒ වාට යොදවන්නේ නැහැ, කෙලි කාලේ යොදවන්නේ නැහැ පුතේ, ඉගෙන ගන්නවා. තරුණ වයසේ ඒ වාට යොදවන්නේ කසාද බැඳෙන මේ වයසේ හීන් දරුවෝ හදන කාලේ සිල් ගන්න බෑනේ දැම්ම කියලා කියනවා. මැදියම් වයසේ හරි හම්බ කරන්න තියනවා, ලොකු වියදමක් යනවා, දරු පවුල නඩත්තු කරන්න ඕනෑ කියලා මරනවා ඒ කාලේ. නා කියනකොට අප්පච්චි ඇස් පේන්නෙත් නෑ, කන් ඇහෙන්නෙත් නෑ, කොන්ද පනත් නෑ, වළංගුවක් නැති මෙවුන්දලා ඇවිල්ලා බණමඩුවේ 3:00 වෙනකන් 8 ඉඳලා හේතු වෙලා යන්න ගියාට අම්මා නිවන් නම් ළඟ පාතකවත් නැහැ. නිවන නම් ළඟ පාතකවත් නැහැ. ඇයි අපි හයි හත්තිය කාලේ කරපු මහා පව් කන්දට අවසරයක් නැහැ. අවසරයක් නැහැ, සමාවක් නැහැ. ඒ වගේ අත මිදී ගමනක් යන්නට නම් සිල් ගන්න ඕනේ කොයි කාලෙද? සිල් ගන්න ඕනේ මේ කාලේ. හැමෝටම පේන්නේ මං ගාව ඉන්නවා අවුරුදු 12ක් විතර පුතෙක්. මම පුතාට වයස කීයද පුතේ? 11යි. මට ඇස් දෙක දිහා බලනකොට 12ක් වගේ පෙවුණා. ඒ හින්දා මම 12යි කියලා කිව්වේ. කොල්ලට 11යිලු. දැන් 11යි මාස ගානක් පිරීලා තියෙන්නේ. ඒ නිසා කොල්ලාගේ මේ වයස් කාණ්ඩයෙන් ඉඳලා මේ කොල්ලට එනවා වයස් කාණ්ඩේ 12යි කියලා කියන්නේ ගැටවර වයස. ගැටවරණ වයස. ඇට්ටි වගේ කාලේ. ටිකක් පැහිච්ච යටි තියෙන්නේ. ලොඳ කුරුම්බා ඔන්න මෙන්න වාගේ. ඒ වයස් කාණ්ඩේ තමයි ගැටවර කියලා කියන්නේ. ওই වයසට කියනවා නව යෝන් වයසට අඩිය තියෙන කාලේ. අවුරුදු 18 වෙනකන් 12 18 අතර කාලේ. නව යෝන් වයස. මේ වයස් කාලේ හරි දඟකාරයි. ශරීරයේ අංගෝපාංග වැඩෙන්න ගන්නවා, ඉන්ද්‍රියයන් වැඩෙන්න ගන්නවා, හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා, ස්නායු පද්ධතිය වෙනස් වෙනවා, සෛල වෙනස් වෙනවා. එතකොට හැඟීම් වෙනස් වෙනවා, සිතුවිලි වෙනස් වෙනවා. අන්න ඒ වෙනස් වෙන රාගික සිතුවිලි පාලනය කරන්න සිල් ඕනේ අප්පච්චි. සිල් ඕනේ. ඒ සම්වරශීලී බව ඕනේ. ඒ විනය ඕනේ. ඒ නිසා දරුවන්ට අපේ සමාජයේ අතීතයේ බෞද්ධ දර්ශනයට අනුව තිබුණා ඔය වයස් කාණ්ඩයට සුන්දර නම. ගැටවර වයසට තියෙන සොඳුරු නම මොකද්ද පුතේ? ආන්ලෝක ගෑණියක්වත් දන්නේ නැහැ බබාලා හැදුවට. හලඹේ ගමේ එක ගෑණියක්වත් දන්නේ නැහැ ඔය වයසට කියන සොඳුරු නම. ඒ වුණාට අම්මලාලු. හොඳ ගෙදර බුදුන්. එහෙනම් බණ දන්නේ නැති බුදුන් ගෙයි හිටියට වැඩි. තියනද වැඩ? කිසි පළක් නැහැ. ඒ වයසට කියන්නේ පුතේ බඹසරවිය කියලා. බඹසරවිය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සිව්බඹ විහරණේ තාරුණ්‍යයට සුදුසුකම් සපුරා ගන්නා වයස. අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍ය, නිකලල් චරිතා ප්‍රදානය මේවා නිර්මාණය කරගෙන තරුණයෙකු හැටියට තනියෙන්ම ජීවත් වෙන්නට ජවය ගොඩ නගන වයස පින්වන්තම වයස. ඒ පින් පුරා යන තරුණයාට පුතා ලෝකේ වරප්‍රසාද බොමයි.
ආශිර්වාදයන් බොමයි. කාටවත් අතපාන්න ඕනේ නැහැ. කවුරුවත් ළඟ දණින් වැටෙන්න ඕනේ නැහැ. Tamanට ඍජුව නැගිටලා යමක් කරන්න ලෝකයේ දිනන්න හයිය එනවා. ඒ සවිය ලැබෙන වයසේ තරුණ දරුවන් වෙන්නට යන වයසේ කුමරුන් සහ කුමරියන් රකින්නට ඕනේ හොඳින්ම සිල්. නාකි උනාට පස්සේ ඕනේ අය. දැන් මෙවුන්දලා තෙත් පිළියල්ලන්න යනවා දප්පා. යන්නේ නැනේ. මෙවුන්දලා යන්නේ නැහැ. දඩේම යනවාද? අප්පච්චිලාට මතකද ඉස්සර අර කැටවල් වල රකින්නවා කියලා ගත්තා. වැව්තාවල්ලේ වලක් හරලා කොලාතු වටේට ගහලා ඒක ඇතුලේ ඉඳගෙන තුවක්කුව මානාන ඉන්නේ අර මොකෙක් හරි එනකන් අර වලේ වතුර බොන්න. එතකොට ඒක ඇවිල්ලා වතුර බිව්වාම ඒකව තලාගෙන කාපු කාලයක් තිබුණා. සමහර අයට අපේ ගම් වල හිටියා. දැන් ඒ උන්දලා නාකී රැලි වැටිලා හං ඇකිලිලා යන්න බෑ. ඇස් පේන්නේ කන් ඇහෙන්නේ. එහෙනම් ඒ උන්දට ආය පාපයකට හිත නැමුණත් කය වචනය දෙකෙන් කරන්න බෑ. කරන්න බෑ. එහෙනම් ඒ උන්දලා ගාව නිරතුරුව රැකෙන ස්වභාවික සීලයක් තියෙනවා. ඒ වෙනකන් රැකගත් එක ආරක්ෂා වෙනවා. හැබැයි මෙන්න මේ කාලේ තමා කඩාගෙන බිඳගෙන යන්නේ පුතා. ඔයාලා අහලා බලන්නකො නාකියෝ හැප්පිලා මැරනවාද කියලා පාරේ. බයිසිකල් වල ගිහිල්ලා නාකියෝ හැප්පිලා මැරනවා කියලා ඇහෙනවද? නෑ. තලත් ඈනියෝ හැප්පිලා මැරනවා තියනවද? ආසිදෙට පුතා. පොලිසි රාජකාරිය හම්බෙන්නෙම නෑනේ පුතා. තලත් ඈනියෙක් හැප්පිලා මැරිලා. හැප්පිලා මැරිලා තියෙන්නේ භද්‍ර යෞවන වයසේ සහ නව යෞවන වයසේ. මේ දෙකොල්ල තමයි හැප්පෙන්නේ. ඇයි? ලෝකේ කඩාගෙන යනවා පුතා. සිල් ඕනේ නෑ උන්දලාට. කාටද සිල් නොරකපු එකේ අලාභය? මටද? නෑ. සිල් නොරකපු එකේ අලාභය භුක්ති විඳින්නේ නොරකපු අයමයි. ඒක අපේ රටේ තියෙන ඕන තරම්. හැබැයි ඒ දරුවන්ට හරියට පාර කියන්නට වැඩසටහන් ටිකක් තිබුණා නම් මං හිතනවා වටිනවා. ඇයි ස්වාමීන් වහන්සේ රටේ තියෙන වැඩසටහන් මදිද? ඉස්සරට වඩා දැන් කොච්චර බණද? ඉස්සරට වඩා දැන් කොච්චර පුද පූජාද? ඉස්සරට වඩා කොච්චර පෙරහැර පවත්වනවද? දන්සල් දෙනවද? සැරසිලි ගොක්කොලද? වෙනදා බණකට වඩම්මනකොට පුතා මෙහෙමෙව්වාපත් උනාද? උඩ ගිහිල්ලා කැරකි ආලෝක කදම්බයන් විහිදුව ආපත් උනාද? නෑ. එහෙමවපත් උනාද? නෑ කනහුල අල්ලාගෙන අලියා ගැහුවත් කමක් නෑ කියලා මූකලම් මැද්දෙන් හාඳුරුවෝ ගියේ. නේද අප්පච්චි? මූකලම් මැද්දෙන් ගියේ කනහුල් අල්ලාගෙන. එහෙම ගියපු කාලේ නොතිබ්බ තරම් සැරසිලි ගොක්කොල බොමයි. සද්ධාව පහල කරගෙන පින් කරන්නට. එහෙම වෙද්දිත් ඇයි මෙච්චර මිනි මරන්නේ? ඇයි මෙච්චර හොරකම්? ඇයි මෙච්චර දූෂණ? ඇයි මෙච්චර වංචා? දැක්ක නේද පුතා සීනිත් එක ගෙනත් තිබුවා ඊයේ. ප්‍රවෘත්ති වලට පෙන්නුවා නේද? මට අරගේ අර මහා අප්පලා ඉන්න ගේ මුහුදට යවා ගන්න. සුනාමියක් ආවා ඒ වෙලාවේවත් ගියේ නැතුව රටේ සාපයට සහ පාපයට ඉතුරු වුණා. නැත්නම් ඒක එහෙම් පිටින්ම ගියා නම් තමයි හොඳ. රංචුවම. සීනි ගෙන්නන්නෙත් ඒගොල්ලෝ නම්. ගේන සීනි තොගේ චෙක් කරලා බලන්නේ විනිශ්චය කරලා බලන්නෙත් එතනින් නම්. රටට එලි බහිනකොට මේගොල්ලෝ අතින් අරගෙන ආපු මේක සීනි තොගය මිනිහෙකුට ප්‍රියමනාපව තේ බොණ්ඩ ගෙනල්ලා අල්ලට දාන තැනට එනකන් ඒගොල්ලෝනේ එන්නේ අප්පා. අපි නෙමෙයිනේ. එතකොට අරෙන් කුඩු නැවට ඇවිල්ලා නැවෙන් ලංකාවට ඇවිල්ලා ලංකාවෙන් කන්ටේනරේ බාලා කන්ටේනරයත් හොදිසි කරලත් බලලා එළියට දීපු එකේ කොහෙන්ද කෝටි ගානක කුඩු. කෝටි ගානක. දැන් කී ගමනක් ගෙනවද පුතා මේ අවුරුද්දේ? පාන් හදන්න පිටි ගේනවා වගේ මේ උන් ගේනවා. ඒ ගෙනාපුවා කොහේ දාලා පිච්චුවාද වල දැම්මාද විනාශ කෙරුවාද මම දන්නේ නැහැ. එව්වා ආපහු උන්ටම වික්කද දන්නේත් නැහැ. ලංකාවේ එහෙම කරනවා මන් දන්නවා. අරක්කු අල්ලලා ඉවරලා අනිත් පැත්තෙන් දෙනවා පුතා.
අහන්නකො බොරුද කියලා තිසර පුතාම දන්නේ නැති. අල්ලනවා අනිත් පැත්තෙන් දෙනවා. මං ඉතින් ශ්‍රී ලංකා පොලිසියේ ළඟම ඉන්න කෙනා මේ නිකවරටි එහා පැත්තේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දසදහස් ගාණක් කොල්ලන්ට මං දේශන කරලා තියෙනවා. දැන් එනකොට අපේ කොච්චර බැන්නත් නැහැදිච්ච එක නැහැදිච්ච එකමයි කියලා. අපේ රියදුරත් වැරද්දක් කෙරුවා. මං එහෙම්මම හිටියා සීට් එකේ අය බැස්සෙත් නැහැ බැලුවෙත් නැහැ. පොලිසිය මහත්තයෙක් ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ රියදුරු මහත්තයා වැරද්දක් කෙරුවා කියලා. මං කෙරුවා වැරද්දක් නෑ ඒක දඬුවම් කරන්න කියලා. ඒගොල්ලෝ ලයිසන් ඉන්ෂුරන්ස් තරම් ගියා. එතන හිටපු හයිවේ ට්‍රැෆික් එකේ හිටි. එතන හිටපු මල්ලි කෙනෙක් මගේ ගෝලෙක්. කොළු වැටියා දැක්කම ආවා. ඒකම නාවා. දුවගෙන. අපේ හැමදෙරෝනේ මං අහවල් බැජ් එකේ හිටියේ. ඔබ වහන්සේ ට්‍රේනින් එකට ඇවිල්ලා අපිට පැය 4ක් විතර කියපුවා මතකයි. ඒත් මේක වැරද්දක් කරලා තියෙනවා. අර මිනිස්සු ඉන්න තැන යවුවොත් එහෙම උතන අන්‍ය ආගමිකයොත් ඉන්නවා. ඒ හින්දා හිත තැලෙන හින්දා චුට්ටක් මෙහෙම කෙරුවේ සමා වෙන්න ඕනේ. වඩින්න බණට කියලා අපි බුද්ධ ධර්මයට අපේ ආගමට සලකන්නේ නැත්තම් මොකේද සලකන්නේ කියලා වැඳලා එව්වා. එතන නවත්තාපු වෙලාවේ බලන්නකො සැලකුවේ අර මගේ සේවයට මං සේවය කරලා තිබ්බා. මගේ භූමිකාවට මං ඒක ආරක්ෂා කරගෙන තිබුණා. ඒ නිසාවෙන් පුතා ලෝකේ සද්භාවයෙන් බලා නීති පොතේ තියනවනේ නේද මගේ පුතා? දඬුවම් කරනකොට සද්භාවයෙන් නීති පොතේ හොඳම වචනේ මං ගරු කරනවා. සද්භාවයෙන් නම් නීත්‍යානුකූල නුනාට කම් නැත. සද්භාවයෙන් සිදුයිර කැපුණාට කම් නැත කියලා මාව යවුවා. එතන සද්භාවය තිබ්බේ. ඒ හින්දා ඔක දැනගෙන හිටියොත් හොඳයි. නොදැන හිටියොත් හොඳ නැහැ. බාගෙට දැනගෙන මේ ලෝකේ යන්න බෑ. බාගෙට දැනගෙන සිල් රකින්න බෑ, භාවනා කරන්න බෑ, දන් දෙන්න බෑ. පින් කරන්න බෑ, ජීවත් වෙන්න බෑ පුතා බාගෙට දැනගෙන. ඒ නිසා පරිපූර්ණ කරගන්න බණ අහන්න ඕන. කංකම් විතරති සැකදුරු වෙනවා බණ ඇහුවාම විශ්වාසය ඇති වෙනවා. විශ්වාසා පරමාඥාති. මේ ලෝකේ හොඳම නෑකම විශ්වාසය. ඒක අපිට තියෙන්න ඕනේ. අපි ගාව නැත්තේත් ඒකනේ. විශ්වාසය තියෙනවද? නෑ. අපේ හඳුන්නේ සමාව අවසරයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස ඇතුලේ වර්තමාන ශ්‍රී ලංකාවේ විශ්වාසය බිඳිලා. ඒ නිසාම සම්බුද්ධ ශාසනය දසදහසක් කල් අරන් යන මේ ගමනට ලොකු බාධාවක්. ජාතික වශයෙන් අසමගියතා. රටක් හැටියට අසමගියෙන්. ආගමානුකූල භාවයන් අනුව අසමගියෙන්. නෑදෑකම් ඇතුලේ අසමගිය. හේතුව විශ්වාසය නැහැ. ඇයි විශ්වාසය නැත්තේ? විශ්වාසය දිනන කටයුතු වෙලා නැහැ. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය මෙලොව පරලොව කුසල් අකුසල් කියන ධර්මතාවයන් ඒ වගේම මේ සමාජයේ ඇතුලේ අපි ගෙවාලන මේ ජීවන ගමන ඇතුලේ දැනෙන බැඳුණු සබඳතා මත ගොඩ නැගෙන සැක සංකා දුරු කරගන්න. ඒ කිව්වේ ගෑනිට මිනිහා ගැන, මිනිහාට ගෑණි ගැන, දෙමව්පියන්ට දරුවෝ ගැන, දරුවන්ට දෙමව්පියෝ ගැන, ගමට පන්සල ගැන, පන්සලට ගම ගැන, රාජ්‍ය ආයතනයේ සේවය කරන ප්‍රධානියාට කාර්ය මණ්ඩලය ගැන, කාර්ය මණ්ඩලයට ප්‍රධානියා ගැන ඇති වෙන බොහෝ සැක නැති කර ගැනීම සඳහා ප්‍රඥාව ඕනේ. සත්‍ය අවබෝධය ඕනේ. විශ්වාසය ඕනේ. ඒ අවබෝධයෙන් ඇති කරගනු ලබන විශ්වාසයට කියනවා පින්නතුනි ලෝතර බුදුරජාණන් වහන්සේගේ දර්ශනේ කංකම් විතරති සැක දුරු කර ලබන ලාභය ලැබෙනවයි කිය. බණ ඇහුවාම මේ ලාභය ලැබෙන්නේ. දිට්ඨින් උජුං කරෝති ඍජු දැක්මක් ලැබෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා.
සම්‍යක් දෘෂ්ටිය තියෙනවා. අපි ගාව තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. ඇත්තටම මෙතන ඉන්න කාටවත් සම්‍යක් දෘෂ්ටිය නැහැයි කියලා මං හිතනවා. ඒ ස්වාමීන් වහන්සේ එහෙම කිව්වේ. මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ? මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? මිත්‍යා කියන්නේ වැරදි. දෘෂ්ටිය කියන්නේ දැකීම. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි දැකීම. එතකොට සම්‍යක් දෘෂ්ටිය කියන්නේ හරි දැකීම. වැරදි දැකීම කියලා කියන්නේ මොකද්ද? මොකද්ද වැරදි දැකීම කියලා කියන්නේ? හරි දේ වැරදි විදිහට දකිනවා. වැරදි දේ හරි විදිහට දකිනවා. බලන්නකො පුතේ සිගරට් බොන එක හොඳයි කියලා දකිනවනේ කොටසක්. වැරදි කියලා පෙට්ටිය ලියලා තියෙනවනේ. නේද? වැරදි කියලා පෙට්ටිය ලියලා තියෙනවා. වැරදි කියලා බෞද්ධ දර්ශනය උගන්වනවා. සියලු සංස්කෘතියට අනුව උගන්වනවා වැරදි කියලා. හැබැයි මේ වැරදි කියලා තියෙන දේ හරි කියලා හිතනවා. මලගෙදරකට යනකොට දිසාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය ග්‍රාම සේවක මහත්තුරු ටික මලගෙදරකට යනකොට පොලිස් නිලධාරීන් ටික යාළුවාගේ තාත්තා මැරිලා මලගෙදරකට යනකොට පොලිස් නිලධාරීන් ටික ඒ වගේම හැම රාජ්‍ය ආයතනයකම පිරිමි පාර්ශවයේ මලගෙදරකට යන්න පිටත් වුණොත් ඉස්සරෝම සල්ලි එකතු කරන්නේ බස් එකටද? නෑ. ඒකට නෙමෙයි එකතු කරන්නේ. මම මේ කියන කතන්දරේ බොරුද බලන්න මේ ගමේ එහෙම මලගයක් වුණොත් අප්පච්චිලා හොඳට ඇස්සarලා බලාගෙන ඉන්න ඒ කොල්ලගේ කාර්ය මණ්ඩලයෙන් ඒ කෙල්ලගේ කාර්ය මණ්ඩලයෙන් මලගෙදෙට එන තාලේ එන්නේ මහර රාජ්‍ය ආයතනයේ නියෝජනය කරමි. ඒ එන්නේත් කට ගොන්නක් බීලා. කට ගොන්න අර මලගෙදරේ මහරෑ උයන්න ඕනේ අරුන්ට කාර්ය මණ්ඩලයෙන් ඇවිල්ලාලු. යුතුයකම ඉෂ්ට කරන්න, දුක ප්‍රකාශ කරන්න. කනමදියෝ වාගේ. එතකොට මේ උපාධි 60ක් විතර අරගෙන රාජ්‍ය සේවයට ඇවිල්ලා සේවය කරන මේ ගුණාට තේරෙන්නේ නැද්ද? මම මේ යන්නේ දුකෙන් ඉන්න මිනිස්සු කොටසකට සහායට ඒ දුක දුරු කරන්න. අපේ ආයතනයේ ගෞරවය ඒ කාර්ය මණ්ඩලයේ ඉන්න සහෝදරියගේ නාමයෙන් ඒ ගම ඇතුලේ තියන්න. ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, විදුලි බල මණ්ඩලය, තැපැල් දෙපාර්තමේන්තුව, පාසල මේ විදිහේ රාජ්‍ය ආයතන වලින් අපි අපේ අභිමානය පෙන්වන්න එතෙන්ට යන්නේ. ගිහිල්ලා අර පවුලට ඇති වෙලා තියෙන දුක නසන්න කියලා හිතලා දෙන්නේ. මහ කාලකන්ණි තාලයට ඇවිල්ලා අර නිල ආයතනයේ ගෞරවය, සමාජ ගෞරවය, ආගම දහම කෙලසලා යන නිවට જાතියක් ඉන්නවා. එතකොට අප්පච්චි දන්නේම නැද්ද මේක හොඳද නරකද කියලා? පෞකාර මිත්‍යා දෘෂ්ටික කාලකන්ණියන්ට දෘෂ්ටිය නෑ, උපාධිය තිබ්බට පුතා. කඩදාසි උපාධිය තියෙනවා. ජීවත් වෙන්න ඕනන්නේ කොහොමද කියන එක දන්නේ නැත්තම් ගමේ අර පොල් කඩන නිහතමානී කොල්ලා තරම්වත් වටිනවද අර උපාධිය? හරක් බලන නිහතමානී කොල්ලා තරම් වටිනවද අර උපාධිය? නෑනේ. එහෙනම් උපාධියත් හැල්ලුවට ලක් කරලා නිවටේකු නොවි ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ. අනිත් එක තමයි සම්‍යක් දෘෂ්ටිය ඕනෑ තුනුරුවන් අවබෝධ කරගන්න. අපි හිතේ තියාගෙන ඉන්නවා පින්නතුණි ආගමට දහමට නැඹුරුව කටයුතු කෙරුවොත් අපිට සතුටින් ඉන්න බෑ කියලා. සතුට කියන්නේ මොකද්ද කියන එක තේරුම් අරන් නැති එක ඔය ඔබට තියෙන්නේ. ඔය නොහොබිනාකම් සියල්ලම ඇතුලේ තියෙන සතුට නෙමෙයිනේ. ඒකේ තියෙන්නේ දුක. කාටද? ඔබට සහ ඔබ හා බැඳුණු සමාජයට, පරිසරයට. ඒක දැනෙන්නේ පහුවෙලා වෙන්න පුළුවන්. දැන් ගස් කපලා, කඳු කපලා, පරිසරය විනාශ කරලා
අපි සුකෝපභෝගී ගෙවල් කියලා තට්ටුවේ දෙකේ තුනේ ගෙවල් හදාගෙන දිවි ගෙවන්න පටන් ගත්තානේ. අපච්චි අර පොල්ලතු පිදුරු ගේ තිබ්බ සාමය සමගිය සතුට තියනවද? නෑ නේද? අරුන්දා කවි කියනකොට කිව්වේ එහෙම එව්වා තිබ්බලු ඒ උන්දලාට. එහෙම එව්වා තිබ්බලු කියලා කිව්වේ. ඒ දැන් කොයි එව්වා? දැන් එව්වා නෑ. ඇයි නැති උනේ? ඇයි නැති උනේ? අර අලුත් ලෝකේ සැපයි කියලා හිතපුවා පුතා වැරදි. අර දුකයි කියලා දැකපුවා හරි. අපි ජීවත් වෙන්න ඕනන්නේ මැරෙනකම්. වැඩ කරන්න ඕනන්නේ විශ්වයේ පැවැත්මට. වැඩ කරන්න ඕනන්නේ විශ්වයේ පැවැත්මට. මතු පරම්පරාවක පැවැත්මට. ආගම දහමක, ජාතියක, කුලයක, ගෝත්‍රයක පැවැත්මට අපි වැඩ කරන්න ඕනේ. ඒක විනාශ වෙන තාලයට සැපයි කියා කිසි දෙයකට අත තියන්නේ නැතුව සම්‍යක් දෘෂ්ටියෙන් ගමනක් යන්නට ඕනේ. ප්‍රඥාව, අවබෝධය, ලැජ්ජා බය දෙක උපදිනවා පින්නතුනි. බණ ඇව්වා. ලැජ්ජාව තියෙන්න ඕනේ, බය තියෙන්න ඕනේ. අකුසල කර්මයන් වලින් ඈත් වෙලා කුසල කර්මෙහි පිහිටලා ඉදිරි ගමනක් දකින්නට. ඒ වාග්ය උදා වෙන පින්වන්ත වෙලාවක් බණහන එක. එහෙම වුණොත් චිත්ත මස්ස පසීදති. මෙලෝ ජීවිතයේ සතුටත් පරලෝ ජීවිතයේ සතුටත් හලඹට පමණක් නෙමෙයි, මේ ධම් සභා මණ්ඩපයට ඒක රාශී වුණු හොඳයි කියා අතහිත දුන්නු සත්පුරුෂ ගිහි පැවිදි ඔබ හැම දෙනාටම සදාකාලික සැපත නැමැති අමා මහ නිවනත්